Hi guys, welcome back to my YouTube channel. ඉතින් ගොඩක් දවසින් අද වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අද යන්නේ අපි හුළුගඟ ඇල්ල බලන්න. ඉතින් ඉස්සරවම මතක් කරනවා මගේ YouTube channel එක Travel Freedom. ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. හරි, එහෙනම් අපි යමු හුළුගඟ ඇල්ල බලන්න. වෙනදා වගේම ඉතින් අදත් අපි ගියේ බයික් එකේම තමා. චුට්ටක් හවස් වුණා අපි යද්දී කඩුගස්තොට ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 27ක වගේ දුරක් තමා තියෙන්නේ. ඒ වගේම පැයකමාරක් වගේ කාලයක් ඇතුළත අපිට යන්න පුළුවන් ප්ලේස් එකට. මෙන්න මෙතන හුළුගඟ ටවුන් එකේ තමා මේ දිය ඇල්ල තියෙන්නේ. මෙතන පාලමේ යට තමා දිය ඇල්ල තියෙන්නේ. ඉතින් ටවුන් එකේ ඉඳන් මීටර් 10ක් 15ක් විතර ඉස්සරහට ගියපුවම මෙන්න මේ වගේ තැනක් හම්බෙනවා. එතනින් තමයි පල්ලෙහාට යන්න තියෙන්නේ. පොඩි වාහනයක් වගේ යනවා නම් හොඳයි. බයික් එකක් කාර් එකක් වගේ. එතන ලොකු ඉඩක් නැහැ වාහන පාක් කරන්න. ඒ වුණාට පාර අයිනේ දාලා තමයි යන්න තියෙන්නේ. ඉතින් රුපියල් 50ක ටිකට් එකක් මෙතනින් ඔයාලට ගන්න වෙනවා. හරි, එහෙනම් අපි පල්ලෙහාට යමු. හරිම ලස්සනයි view එක. ඔයාලට පේනවා මෙතන view point එකක් හදලා තියෙනවා. වතුරත් ගොඩක් තිබුණා අපි ගිය දවසේ. හරිම ලස්සනයි දිය ඇල්ල. මම වීඩියෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ සද්දය අයින් කරේ නෑ. දිය ඇල්ලේ සද්දේ හොඳට ඇහෙනවා. ඉතින් වතුර පාර ගොඩක් සැරයි. ඒක නිසා මේ හොඳට සද්දය ඇහෙනවා. මේ පේනවා නේද ඔයාලට? හරිම ලස්සනට දිය ඇල්ල කඩා හැලෙනවා. ඉතින් තවත් චුට්ටක් අපිට view point එක ගාව ඉඳන් පල්ලෙහාට යන්න පුළුවන්. එහෙනම් අපි යමු තවත් ටිකක් පල්ලෙහාට. වතුර පාර ඔයාලට පේනවා පිනිබින්දු වගේ මේ පැත්තට වතුර පාර එනවා. ඉතින් මේ වතුර වැටෙන සැරට ආපහු වතුර මේ පැත්තට එනවා. අපේ ඇඟේ වදිනවා ඇවිල්ලා වතුර පාර. හරි, තව චුට්ටක් අපි පල්ලෙහාට යමු. හරිම ලස්සනයි. ඉතින් මෙතන view එක ලස්සන ෆොටෝස් ටිකක් එහෙම ගහගන්න පුළුවන්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම හුළුගඟ දිය ඇල්ල බලන්න එන්න. ඉතින් මෙතනට තමයි අපිට අවසානයට එන්න පුළුවන්. මෙතනින් එහාට නම් යන්න විදියක් නැහැ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම හුළුගඟ ඇල්ල බලන්න යන්න අනිවාර්යෙන්ම. හරිම ලස්සන ප්ලේස් එකක්. හරිම ලස්සන දිය ඇල්ලක්. හරි, ඉතින් එහෙනම් තවත් මේ වගේ ලස්සන travel place එකක ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහටත් අපි හම්බෙමු. එහෙනම් අදට මම ගිහින් එන්නම්. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you so much. ඒ වගේම like කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. අපේ වීඩියෝ බලන්න කැමති නම් අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම bye.